මේ ඔයාලට පේන්නේ මේ මිදිවල මේ වැඩිපුර එළියට පැනලා තියෙන අතු කපන ක්‍රමේ. මේ තියෙන්නේ යාලේ තේරෙන්නේ නැද කැපිලා තියෙන එක. කැපිලා තියෙන විදිය මේ තලවලට මේ තියෙන්නේ කැපිලා තියෙන විදිය. මේ ට්‍රැක්ටරෙන් කපාගෙන යනවා තියෙන වැඩිපුර ඇවිල්ලා තියෙන එක. මේ බිම තියෙන මේ බිම තියෙන කැපිලා කියපු දේ අතු වැඩිපුර කැපිච්ච වෙනස්. මේ මිදි මේ කොහොම සැප්තැම්බර් වගේ වෙද්දි කපන්න පුළුවන් මේ කඩන්න පුළුවන්. සැප්තැම්බර් මාසේ සැප්තැම්බර් මාසේ වෙද්දි මේ ඔක්කොම කපන්න පුළුවන් මේ. සැප්තැම්බර් මාසේ වැඩ තියෙනවා ගොඩක්. දැනට නම් මේ චෙරි තිබ්බ චෙරි කඩලා ඉවරයි. ඊළඟට මිදි තමයි තියෙන්නේ. දැන් මේක ඔක්කොම සුද්ධ කරගෙන යනවා. ඊට පස්සේ මේ Era tutto tuo zio da tenerci dietro. E allora ci dai una mano. Bravo. Ho chiesto, ho visto che adesso siamo a casa scuola, ma Bravo, fai bene. Che scuola fai? io l'agrario quest'estate. Bravo, complimenti. Allora ti dai l'agricoltura anche te dopo. මේ වත්තේ අයිතිකාර කාපු තමයි ඉන්නේ. Perché l'agricoltura bisogna che piaccia. එයයි මේ පොඩි ළමෙක් මේ ළමයා මේ ඉස්කෝල නිවාඩුවට වැඩ කරන්න මේ ට්‍රැක්ටරේ. ඉස්කෝල නිවාඩු මේ දවස්වල ජුනි මාසේ ඉඳලා සැප්තැම්බර් වෙනකන් ඉස්කෝල නිවාඩු. D'estate. එතකන් මේ in campagna. E per quello che adesso c'ho questa campagna. ළමයා මේ ට්‍රැක්ටරේ වැඩ Perché ඉස්කෝල sono නිවාඩුවට. tornato alle origini, capito? E lavoro ancora, ma මේ තියෙන්නේ මේ දිගටම තියෙන මිදිවත් අත්ත. 40 anni, ma ඔය අක්කර 35ක් quindi විතර තියෙනවා මේ මිදිවත්. C'è un vigneto che come età è abbastanza vecchio, però c'è ancora della spina. lavora qua, Sì, ma lavora dentro. dentro sì. Ah, per te, oh, la più bella è quando lavora qua. ට්‍රැක්ටරේ ගත්තා. Che viene indietro. තේනාද කපන විදිහ. ඇතුළට යන්න. Ah, non lo so che cazzo. Vado sopra lì. Non capisco. Se tu guardi lo, ti fermi tanto abajo. Matteo! Beh, quello lì non lo fai mica.
තමයි කපන්නේ. මේ ඔක්කොම කැපිලා බිමට වැටෙනවා. අතු මේ වැඩිපුර තියෙන අතු මේ එළියට තියෙන අතු ඔක්කොම. ඔයාලට පේනවද මේ මම මේ රෝසම ගස්ව ගැත්තිබ ඒක කප්පාදු කරන ගම මම ඉන්නේ. දැන් මේ මිදිවත්තේ දෙපැත්තේ තියෙන මේ වැඩිපුර වෙවිලා තියෙන මේ අතු ඔක්කොම අර මැෂින් එකෙන් මේ කපාගෙන එනවා. ඒක බලමු දැන් එක පැත්තකින් යන ගමන් මේ පැත්තේ දැන් දකුණු පැත්තෙන් තමයි මැෂින් එකේ දැති ටික තියෙන්නේ කැපෙන පැත්ත. යද්දි මේ පැත්තෙන් කපාගෙන යනවා. එද්දි මේ අනිත් පැත්තෙන් කපාගෙන යනවා. ඕන් එනවා. අර පේනවද අතු කැපෙන විදිහ? ඔහොම තමයි දැන් ඔක ඔහොම යනවා. ඔහොම දකුණු පැත්තට යනවා. දකුණු පැත්තට ටික කපාගෙන යනවා. ආයෙද්දි මේ අනිත් පැත්තට ටික කපාගෙන යනවා. එහෙම දිගටම එහෙම තමයි ඉතින් මේවා එන්නේ. මේ තියෙන්නේ මේ විදි මේවා දැන් තව ලොකු වෙලා සැප්තැම්බර් මාසේ මුල වගේ මේවා කපන්න පටන් ගන්න. ඒතර මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් මේවා කපද්දි මේ වයින් හදන විදිහවල් ඒ හැමදේම මේ තියෙනවා. ඒ ඔක්කොම මේ තමයි කරන්නේ. ඒ හැමදේම මම වීඩියෝ එකක් පස්සේ ගෙන්නම් මේ තමයි ඉතින් මම නිවාඩු දවසට ඇවිල්ලා වැඩ කරන වතුයාය තමයි ඉතින් මේක. අපිට ඉතින් නිවාඩු දවසට පාර්ට් ටයිම් විදිහට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඒක තමයි ඉතින් මෙහි තියෙන chance එක. අමතරව අපිට කීයක් හරි හොයාගන්න පුළුවන් මේ වගේ වත්තක වැඩ කරන්න සෙට් වෙනවා. මොකද මේ දවස්වල මේ රස්නේ කාලේ හින්දා මේ දවස්වල පළතුරු කඩන ඒවා තියෙනවා ගොඩක්. වතු වල වැඩ තියෙනවා. මොකද මේක මේ සීසන් එකේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් වලින් ඔක්තෝබර් වලින් පස්සේ මේ සීසන් එක ඉවරුනහම ආය ඒ අවස්ථාව නැති වෙනවා. මොකද ආයි ළඟ මැයි ජූනි විතර වගේ වෙනකන් ඉන්න වෙනවා. චාෝ කාරෝ චාෝ. එහෙනම් ඉතින් අපි යන් ඉස්සරහට. ඉතින් එන පාර මේ දවස්වල පළතුරු පිරීලා ගස්වල පළතුරු වලින් නම් අඩුවක් නැහැ. එක පළතුරු ಜಾති තියෙනවා. මේවා කන්න පුළුවන්. මේවා හරි රසයි. මේකේ නම් නම් තාම මම දන්නේ මේවා හරි රසයි. මේවා හරි රසයි. මේ ඔක්කොම කන්න පුළුවන්. පළතුරු ಜಾතින් මම ඉස්සෙල්ලා නම් කෑව ගොඩක්. තව එක කඩා ගන්න ඕන.
රසයි.